අභිරහස් මිනීමැරුම් පිරිච්ච ලෝකයක තමන්ගේ ආදරයත් එක්ක අසරණ වෙච්ච යුවතියක් ගැන කතා කරන්නයි මේ අපි සූදානම. ඉතින් අපි අද ඔබේ ආලින්දයට ඔබ ආදරය කරන ලේඛිකාවක් එක්කගෙන ඇවිල්ලා ඉන්නේ. ආයිබෝවන් මනීෂා. අයිබෝවන්. ඉතින් අපි කතා කරමු මේ පාර ඔබ ලියපු කතාව මර්ඩර්. අපි ඒ ගැන වචනයක් කතා කළොත් ඒක ඇත්තටම මම YouTube එකේ දැක්ක වීඩියෝ එකක්. ඒක ඇවිල්ලා මට මතක හැටියට ජොලි ජෝසප්ගේ මිනිමරුම් කේස් එකක්. ඒක ඉන්දියාවේ කේරළ වල උනේ. ඒක ඊට පස්සේ මගේ හිතේ තිබ්බා. ඊට පස්සේ මම ඒකෙන් ගොඩනගපු මනකල්පිත කතාවක් තමයි මර්ඩර් කියලා කියන්නේ. එතකොට දැන් මේ මර්ඩර් එක කතෝරයා සහ ක්‍රිප්ට් ඩිජිටල් වේදිකාව දෙකේම ඔබේ කතාව විකාශය මේ පබ්ලිෂ් වෙනවා. ඒකත් එක්ක මේ ලැබිච්ච පාඨක ප්‍රතිචාර කොහොමද? ඔයාට ලැබිච්ච අදහස් කොහොමද? මොන වගේද ඔයගේ කතාව ගැන? ඔව් ඇත්තටම හොඳ ප්‍රතිචාර නම් ලැබුණා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කියන්නේ මම හිතුවේ නැහැ මෙච්චර මේ කට්ටියක් මගේ කතාව කියවයි ඊට පස්සේ මගේ කතාව බලයි කියලා ඇත්තටම. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඒකේ තව ඒ කියන්නේ ඒකේ දාම ඝාතක කතාවකට වඩා ඒකේ අර ඉන්වෙස්ටිගේෂන් කැලකුත් තිබ්බා. ඉතින් ඒ දේවල් ගැන කට්ටියම ගොඩක් කමෙන්ට් කරලා තිබ්බා. මේවා මෙහෙම වෙන්න ඕනේ, මේක හොඳයි එහෙම කියලා. ඉතින් මට ඇත්තටම හරි සතුටුයි. ඔව් එතකොට දැන් අපි කතා කළොත් ඔයා මේ කවුතුවරයා හඳුනා ගන්න නිසා ප්‍රවේශ වෙන කාලය ගැන කතා කළොත් මම 2018 දී තමයි කතුවරයා ප්ලැට්ෆෝම් එකට එන්නේ. ඒක ඇත්තටම හම්බයක්. මම කම්මැලි කමකට පොත් කියවන එක්කෙනෙක්. ඉතින් මට කියවන පොතක් නැති හින්දා මම ඔන්ලයින් ස්ටෝරීස් වල හොයද්දි තමයි කතුවරයා හම්බුනේ. ඊට පස්සේ කතුවරයාගේ තියෙන මම හිතන්නේ මම ඔක්කොම කතා ටික කියෙව්වා. කියවලා දැන් මට කරන්න දෙයක්වත් නැහැ. ඔන්ගෝයින් කතා කියවන මම ඇත්තටම ආස නැහැ. මට ඕනේ ෆුල් කතාව කියවන්න. ඉතින් ඊට පස්සේ ඉඳගම මං හිතුවා මමත් කතාවක් ලියලා දැම්මම නම් හොඳයි කියලා. ඊට පස්සේ මම ලිව්වා. එතකොට ඒ කියන්නේ පළවෙනි කොටසේ ඉඳන්ම සෑහෙන ප්‍රතිචාර තියෙනවා. ඉතින් අර අපි මහන්සියලා කතාවක් ලියනකොට ඒ කතාවට අපිට ප්‍රතිචාර හම්බ වෙනකොට ඇත්තටම ඒක මාර සතුටක්. ඉතින් ඒ දේවල් එක තමයි ප්‍රවිෂ්ඨ වුනේ. ඊට පස්සේ දැන් මේ තරගාවලිය ගැන කිව්වොත් මේ මගේ තුන්වෙනි තරඟේ. ඒකට පළවෙනියටම 2022 තරඟේ මට ත්‍රිලර් ශානර යටතේ හම්බුණා කැටගරි විනර් එක. ඉතින් අද ඒ ශානර යටතේම තරගාවලිය ජයග්‍රාහකයා වුණා. ඉතින් මට සෑහෙන සතුටුයි. ඉතින් මේ ආපු ගමනේ ඔයාට ඔයාගේ ගෙදරින් සහ දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? එයාලගෙනුත් ලොකු සහයෝගයක් හම්බ වෙනවා. මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉස්ලාම් මගේ පාඨකයන්ට. ඊට පස්සේ කතෝදරයා කාර්ය මණ්ඩලයට. මොකද මේ වගේ තරගාවලියන් ඊට පස්සේ මේ වගේ ප්ලැට්ෆෝම් හඳුන්වලා දුන්නේ නැත්නම් ඇත්තටම අද ආධුනික කතෝදරයන්ට ඉදිරියට එමක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අපිව අගය කරන ප්ලැට්ෆෝම් එකක් තරගාවලියක් පැවැත්වුවට ඉතින් බොහොම ස්තුතියි. හරි හොඳයි. එහෙනම් ආයිත් දවසක මනීෂත් එක්ක කතා බහකට එක් වෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමුගන්න ඔබ සැමට සුබ දවසක්.